සර් මම අද හවස half day leave එකක් apply කරන්න කියලා. අද හවස? නෑ සර් ඉතින් හෙට ඡන්දනේ. ඡන්දෙට හෙට නිවාඩුනේ. මම සර් මෙහි කොළඹ හිටියා සර් මගේ ඡන්දේ තියෙන සර් ගමේ මගේ ඩොටේ මිනිහනේ. සිස්ටම් එකෙන් දාන්නකො මම ඇප්‍රූව් කරන්න. කොහොමද ඉතින් ගමේ ඡන්ද හැසිරීම? සර් මම සරල විග්‍රහයක් මගින් අපේ ගමේ දේශපාලනික බල තුලනය වීම ගැන පොඩි අදහසක් දෙන්නම්. අපේ ගමේ සර් කාලෙන් කාලට විවිධාකාරයේ පක්ෂ විසින් බලය තහවුරු කරගෙන තියෙනවා. නමුත් සර් ඔය කිසිම පක්ෂයක් විසින් අපේ ගමට කරපු සේවාවක් නැහැ. සර්ට කියන්න අපේ ගමටම තියෙන සර් කනිෂ්ඨ විද්‍යාල එකයි. කනිෂ්ඨ විද්‍යාල එකයි. කනිෂ්ඨ විද්‍යාල කියන්නේ එකයි. කනිෂ්ඨ විද්‍යාල කීයද? එකයි. එකයි තමයි. සර් කොහොමද ඒක කරන්නේ? අපේ ගමේද? උඹට හාල්ද බං? කොහොම හරි අපේ ගමේට සර් පානීය ජලය නැහැ. ඊළඟට තෙකලා විදුලිය නැහැ. ගමට පිට්ටනියක් නැහැ. කොටින්ම කියනවා මරණාධාර සමිතියක්වත් නැහැ. ඊළඟට පානීය ජලය නැහැ කියන්නේ. ඇත්තටම සර් අපේ ගමේද? මේ හරියට කියනවනේ. කතාව කියපන්. කොහොමින් හරි සර් අපේ ගමේ සර් මොනෑම ආකාරයේ හෝ දේශපාලනික බලතුලන වීමක් සිදු වුණත් කිසිදු ආකාරයකින් සර් අපේ ගම්වැසියන්ට කිසිදු සහනයක් ලැබිලා නැහැ. ඉතින් මේකත් එක්ක සර් අපේ ගමේ ඉන්න මිනිස්සු ඔක්කොම සෑහෙන කලකිරීමකින් තමයි සර් දේශපාලනික වාතාවරණය යටතේ ජීවත් වෙන්නේ. ඉතින් සර් මේකත් එක්ක අපේ ගමේ ඉන්න හැමෝම තීරණය කළා මේ පාරේ ගිහලා කාටවත් කතරේ ගහන්නේ නැහැ කියලා. ඒ උනට කොලේ කපනවට වඩා කාට හරි දුන්න නම් තමයි හොඳ. පිස්සුද සර්? ඕගුන්ට කතරේ ගහන්න මම එයා ඡන්ද වලට. අපිට සර් කරන දෙයක් නැතුව මොන මගුලට සර් මේ ඡන්ද දෙන්නේ යන්නේ? තමුසිතකොට ඡන්ද පොලටවත් යන්නේ නැද්ද? නෑ මම නම් යන්නේ. මම ඡන්ද දාන්නේ. එහෙනම් මොන මගුලටද අද half day එක? අම්මට උඩු. ඔව් සර් ඡන්ද දාන්නේ නැති එක්කෙනෙක් ඉන්නා මං එහෙම උනත් එයාව හිට තියාගන්නවා. ඈ? Vagabundo.